හරි පුතේ අද දවසේ පාඩම මෙන්න මම ඊයේ භාවනාවේ කොටස් දෙකක් ගැන කතා කරා. අද ඊතර කොටස සමත භාවනාව පිළිබඳව තමයි කතා කරන්න යන්නේ. මේ කොටස් දෙකෙන් එක කොටසක් පිළිබඳව සමත භාවනාව පිළිබඳව. මොකද්ද මේ සමත භාවනාව කියන්නේ? සමත භාවනාව කියන්නේ සිත සංසුන් කරන භාවනාව කියලා අපි ඊයේ ඉගෙන ගත්තා. ඒතකොට සිත සංසුන් කරන්නේ සමත භාවනාවෙන් කියන දේ ඉගෙන ගත්තා. නේද? ඒතකොට මේ සමත භාවනාවට කියන නම් දෙකක් තමයි මම ඊයේ කිව්වා. එකක් තමයි චිත්ත භාවනාව, අනිත් එක තමයි සමාධි භාවනාව. මොකක්ද අනිත් නම් දෙක? චිත්ත භාවනාව, සමාධි භාවනාව. එතකොට සමත භාවනාව කරන පුද්ගලයෙකුට සමත භාවනාව කරන්න බලාපොරොත්තු වෙන පුද්ගලයෙකුට සමත භාවනාවෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද? සමත භාවනාවේ ඉහළම ඵලය තමයි භාවනා කරන පුද්ගලයෙකුට ලබන්න පුළුවන් එක්ක පංචාභිඥා නැත්නම් අෂ්ට සමාපatti. පංචාභිඥා සහ අෂ්ට සමාපatti කියන මෙන්න මේ ඉහළ ප්‍රතිඵල වලට ළඟා වෙන්න පුළුවන් සමත භාවනාව කරන කෙනෙකුට. එතකොට සමත භාවනාව බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන්න කලින් තිබ්බද? ඔව්. සමත භාවනාව ඊට කලින් තිබ්බා. මේ සමත භාවනාවෙන් ප්‍රතිඵල ලබාගත්තු පුද්ගලයන් ඒ කාලේ හිටියද? එන බුදුහාමුදුරුවන්ගේ කාලයටත් පෙර. ඔව්. බුදුහාමුදුරුවෝ ඔයා දන්නවා බුද්ධත්වයට පත් වෙන්න කලින් බෝධිසත්ව අවදීදී සිද්ධාර්ථ කුමාර අවදීදී ගිහිගේ අතහැරලා ගිහිල්ලා විවිධ ශාස්ත්‍රවරු යටතේ මේ සත්‍ය සොයාගෙන ගියා. අපි කියනවා මහත් පරිශ්‍රමණය කරා කියලා. අන්නේ අවස්ථාවේදී මෙන්න මේ සමත භාවනාව තුළින් ප්‍රතිඵල ලබාගත්තු තවුසු දෙන්නෙක් අපිට හම්බ වෙනවා. එක්කෙනෙක් ආලාර කාලාම, අනිත් එක්කෙනා උද්දක රාමපුත්ත. උද්දක රාමපුත්තට සමාපatti 8ක් තිබ්බා. ආලාර කාලාමට සමාපatti 7ක් තිබ්බා. මේ උපරිමයටම ගිහින් තිබ්බා උද්දක රාමපුත්ත මේ සමත භාවනාවේ. අෂ්ට සමාපatti ලැබලා. ආලාර කාලාම 7ක් ලැබලා සප්ත සමාපatti. ඒතකොට මේ සමත භාවනාව වඩන පුද්ගලයාට මේ පංචාභිඥා ඒ වගේම අෂ්ට සමාපatti ලබන්න පුළුවන්. ඊට පස්සේ සමත භාවනාව කරන කෙනෙක් පූර්ව අවශ්‍යතා ටිකක් සපුරන්න ඕනේ. නැත්තම් මේ භාවනාව කරන්න අමාරුයි. මොනවද මේ භාවනාව සමත භාවනාව කරන්න කලින් සපුරාගත යුතු පූර්ව අවශ්‍යතා? මෙන්න එක කල්යාණ මිතුරු අසුරක් තියෙන්න ඕනේ. කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් තියෙන්න ඕනේ. එයා සිල්වත් වෙන්න ඕනේ. ධර්මය ශ්‍රවණය කරන කෙනෙක් වෙන්න ඕනේ. වීරය තියෙන්න ඕනේ. ප්‍රඥාව තියෙන්න ඕනේ. අන්න කරුණු පහක් තියෙන්න ඕනේ. මොනවද? එයාට කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් තියෙන්න ඕනේ. සිල්වත් පුද්ගලයෙක් වෙන්න ඕනේ. ධර්මය ශ්‍රවණය කරන කෙනෙක් වෙන්න ඕනේ. වීරය තියෙන්න ඕනේ. ප්‍රඥාව තියෙන්න ඕනේ. ඇයි මේවට පූර්ව අවශ්‍යතා කිව්වේ? සාමාන්‍යයෙන් හොඳ මිතුරෙක් ආශ්‍රය කරේ නැත්නම් පුතේ අපි ජීවිතේ අමාරුවේ වැටෙනවා. මම අර හැමදාම කියනවා ඔයා කුඩුකාරයෝ 5 දෙනෙක් ආශ්‍රය කරොත් 6 වෙනියට කුඩු ගහන්න ඔයා පුරුදු වෙනවා. ඔයා විට කන 5 දෙනෙක් ආශ්‍රය කරොත් ඔයා 6 වෙනියට විටේ කනවා. ඔයා බීඩි බොන 5ක් ආශ්‍රය කරොත් ඔයා 6 වෙනියට බීඩි බොනවා. නේද? ඔයා ව්‍යාපාරික අදහස් තියෙන ව්‍යාපාරිකයෝ 5 දෙනෙක් ආශ්‍රය කරොත් 6 වෙනි ව්‍යාපාරය ආරම්භ කරන්නේ ඔයා. ඉතින් මෙන්න මේ මිත්‍ර ආශ්‍රය කියන එක අපේ ජීවිතයට බලපානවා. පාපී මිත්‍රය ආශ්‍රය කරොත් ඔයා පව් වැඩ වලට යමු වෙනවා. කල්යාණ මිත්‍රය ආශ්‍රය කරොත් යහපත් වැඩ වලට ඔයා පෙළඹෙනවා. ඉතින් මේ භාවනාව කියන්නේ යහපත් ක්‍රියාවක්. යහපත් ක්‍රියාවක් කරන්න කල්යාණ මිත්‍ර ආශ්‍රය ඕනේ. නැත්තම් අකුල් හැරෙනවා. වැඩක් නැහැ. ඔව කරලා වැඩක් නැහැ. තේරුමක් නැහැ. නේද? පස්සේ කරමු. ඒ වගේ අදහස් තමයි පාපී මිත්‍රයන්ගෙන් හම්බ වෙන්නේ. සිල්වත් වෙන්න ඕනේ. සිල්වත් කියන්නේ
සීලය කියන්නේ කයේ සහ වචන සංවරය නේ. කයේ සහ වචනේ සංවරය. වචනයෙන් වැරදි 4ක් කරනවා. බොරු කියනවා, කේලම් කියනවා, පරස වචන කතා කරනවා, හිස් වචන කතා කරනවා. කයෙන් වැරදි 3ක් කරනවා. ප්‍රාණඝාතය කරනවා, සොරකම් කරනවා, කාම මිත්‍යාචාරයේ හැසිරෙනවා. මෙන්න මේ වැරදි 7න් වළකිනවා නම් කයින් 3යි, වචනෙන් 4යි. ඒකට කියනවා සීලය කියලා. කය වචන සංවර කර ගැනීම සීලයයි. අන්න සිල්වත් වෙන්න ඕනේ භාවනාවට කරන්න කලින්. සිල්වත් පුද්ගලයෙකුට තමයි භාවනාව කරන්න පහසු. ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ. ධර්මයේ පිළිබඳව නේද? සත්‍ය පිළිබඳව හරි අවබෝධයක් ලබා ගන්න නම් ඒ පිළිබඳව අහන්න ඕනේ. එහෙම අහන්න නැති කෙනෙකුට භාවනාවට යොමු වෙන්න අමාරුයි. ඒ වගේම මේකට උත්සාහය තියෙන්න ඕනේ. මේ වීරිය තියෙන්න ඕනේ. උත්සාහ නොකරන්නාට ජීවිතේ ජය ගන්න බෑ නේ. උත්සාහවන්තයා ජයගනී කියලා කියමනක් තියෙන්නේ. අන්න එහෙනම් මේ වීරිය උත්සාහය තියෙන කෙනෙකුට තමයි මේ භාවනාව කරන්න පුළුවන්. ඒ වගේම මේකට ප්‍රඥාව අවශ්‍යයි. ඇයි? මේක සිත සමග කරන ගනුදෙනුවක් නේ. මේවා තේරුම් ගන්න ඕනේ. ඒ වගේම හිත තමන්ගේ පාලනයට ගන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඒතකොට මේකට ප්‍රඥාව අවශ්‍යයි. මෙන්න මේ කාරණා 5ක් සම්පූර්ණ කරන්න ඕනේ. සාමාන්‍යයෙන් කියන පූර්ණ අවශ්‍යතාව කියලා භාවනා කරන්න කලින්. මේ වගේ කාරණා තියෙන මේවා සම්පූර්ණ කරපු කෙනෙකුට භාවනාවට පහසුයි. ඊගාවට භාවනා කරන්න කලින් අපිට එකපාරට හිතච්ච ගමන් භාවනා කරන්න බෑ පුතේ නේ. ඕනෑම දෙයකට ගුරුවරයෙක් ඕනේ. එයාට කියනවා ආචාර්යවරයෙක් කියලා නේ. මෙන්න මේ ආචාර්යවරයෙක් නැතුව භාවනා කරන්න ගියොත් අපිට මේකේ ප්‍රතිඵල ලබන්න හම්බෙන්නේ නැහැ. මෙන්න මේ සරියුත් හාමුදුරුවන්ගේ මේ අග්‍ර ශ්‍රාවකයන්ගෙන් දකුණ ශ්‍රාවක සරියුත් හාමුදුරුවන්ගේ ගෝල හිමි නමක් හිටියා ස්වර්ණකාර කියලා. උන්වහන්සේ කාගෙන්වත් උපදෙස් ගන්නේ නැතුව මාස 4ක් පුරාවට භාවනා කරා එක දිගට. හැබැයි ප්‍රතිඵල හම්බුනේ නැහැ. ඊට පස්සේ බැරිම තැන තමයි අපේ මෙන්න මේ සරියුත් හාමුදුරුවන්ගෙන් උපදෙස් අරගෙන නේද කමටහන් අරගෙන භාවනා කරේ. එතකොට භාවනාවට ආචාර්යවරයෙක් ඕනේ. අකුරු කණ්ඩත් ගොරෙක් ඕනේ කියනවනේ නේ. ඒවට හරියට කරන්න බෑ. අන්න ඒ වගේ තමයි භාවනා කරන්නත් ආචාර්යවරයෙක් ඕනේ. ආචාර්යවරයාගෙන් තමන්ගේ චරිතය මොන වගේද කියලා අඳුර ගන්න ඕනේ. ලෝකේ පුද්ගල චරිත 6ක් ඉන්නවා. රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත, ශ්‍රද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත. මෙන්න මේ චරිතෙන් අපේ චරිතය මොන වගේද කියලා අඳුරගත්තට පස්සේ තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ මේ කමඨහන්. මෙන්න මේ ආචාර්යවරයා දෙන උපදෙස් වලට කියනවා කර්මස්ථාන කියලා. කර්මස්ථාන කීයක් තියෙනවද? 40ක් තියෙනවා. කර්මස්ථාන 40ක් තියෙනවා. සමස් 40 කර්මස්ථාන කියලා මේකට කියනවා. එතකොට අපේ චරිතය අපි අඳුර ගන්න ඕනේ. අපි රාග චරිතයක්ද, ද්වේෂ චරිතයක්ද, මෝහ චරිතයක්ද? නැත්නම් ශ්‍රද්ධා චරිතයක්ද, බුද්ධි චරිතයක්ද, විතක්ක චරිතයක්ද? නේද? මෙන්න මේ චරිතය හඳුනා ගැනීමට අපිට උපකාර කරනවා මේ කර්මස්ථාන ආචාර්යවරයා. අන්නේ කර්මස්ථාන ආචාර්යවරයාගෙන් උපදෙස් ලබාගෙන අපිට අවශ්‍ය අපිට ගැළපෙන කමඨහන් අපි ලබා ගන්න ඕනේ. කමඨහන් තියෙනවා 40ක් නේ. කමඨහන් තියෙනවා 40ක්. අන්න ඒ අනුව තමයි අපේ භාවනාවට යොමු වෙන්න ඕනේ. භාවනා කරන පුද්ගලයෙක් ගාව මෙන්න මේ ලක්ෂණ තියෙන්න ඕනේ කියලා බුදුදහමේ සඳහන් වෙනවා. එයා ගාව තියෙන්න ඕනේ ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය. ඒ කියන්නේ පංච ඉන්ද්‍රියත් මනසත් සංවර වෙන්න ඕනේ. ඉන්ද්‍රිය පහ මේ වෙනකොට ඔයාලා දන්නවා. සති සම්පජඤ්ඤතාවය. සති සම්පජඤ්ඤතාවය කියන්නේ දෙීම, හිටීම, ඇවිදීම ඇතුළු සියලුම ක්‍රියා සිහියෙන් යුතුව කරන්න ඕනේ. සිහිය නැත්තම් භාවනා කරන්න බෑ. සන්තුට්ඨීතාවය. ලද දෙයින් සතුටු වෙන්න ඕනේ. ලද දෙයින් සතුටු වෙන්නේ නැති පුද්ගලයෙකුට භාවනාවට යොමු වෙන්න බෑ. නේ? අපිට තියෙන දෙයින් අපි සතුටු වෙන්න ඕනේ. අසීමිත ආසාවන් පස්සේ දුවන්න ගියොත් මේ ජීවිතේ පුතේ ජය ගන්න හම්බෙන්නේ නැහැ.
ලද දෙයින් සතුටු වීමට කියනවා සන්තුට්ඨීතාවය කියලා. මෙන්න මේ ලක්ෂණ තියෙන්න ඕනේ. මේවා හදා ගන්න ඕන තම චරිතය ඇතුලේ භාවනාවට යොමු වෙනකොට. සමත භාවනාව කරන පුද්ගලයෙකුගේ මෙන්න මේ ලක්ෂණ තියෙනවා නම්, ඔහු මේ අනුව සූදානම් වෙලා තියෙනවා නම්, ඔහුට මේ සමත භාවනාවේ ප්‍රතිඵල වෙන පංච අභිඥා අෂ්ට සමාපatti දක්වා යන්න පුළුවන්. එතකොට දැන් සමත භාවනාව කියන්නේ මොකද්ද? එහි සමත භාවනාව වඩන්න කලින් අපි අපේ චරිතය ගසා ගන්න ඕනේ කොහොමද? සූදානම් වෙන්නේ කොහොමද? සමත භාවනාවේ ප්‍රතිඵල මොනවද? සමත භාවනාව බුද්ධ කාලීනයටත් පෙර තිබ්බද? වගේ මේ සියලුම කාරණා වලට ඔයාලට මම හිතනවා උත්තර හම්බුණා කියලා. එතකොට මෙන්න මේ සමත භාවනාව පිළිබඳව යම් දල අදහසක් දැන් ඔයාලට එන්න ඇති කියලා මම විශ්වාස කරනවා. හරි, එහෙනම් ඊගා දවස් ඊගා පාඩමෙන් හම්බෙමු.